අනියෝ මට නම් බයයි අක්කා අක්කේ වන්නකො මට බයයි දෙයියනේ අර බලන්න අක්කේ පුදුමයි මට නොබෑ මේ වැඩේ කරන්න ඔයා කවුද? නම් ටිකකුත් තියෙනවා නමුත් දන්නව අපි ගැන. මයික් පාවිච්චි කරනවා. ආයි කොට. මේ චූන් එක මාදි වගේ නේද කිසිම විසිල් එකක් අනේ පොඩි සපෝට් එකක් නැහැ පොඩි නැගලා යන එකක් ගාමුද නැගලා යන එකක් දෙන්න බලන්න
හරි. ආනන්ද හෝටලේ. හා ආනන්ද හෝටලේ අපියා දීතලේ ආනන්ද හෝටලේ පිටසේ කාමරේ අපියා දීතලේ පුරිරාගෙන කේතලේ ඔය කේතලේ මොකද දාගෙන තියෙන්නේ? පුරිය අපේ පිටේ දෙයියෝ. අයියෝ කියලා වැඩක් නැහැ විශ්වාසි එකක් වගේ ආවෝ මෙන්න අත ඇරගෙන බලාගෙන ගිලි. මේ නම කිව්වේ නෑනේ අපිට නම. නම හා නමද ඔව් නම සුනේත්‍රා කාන්තිමල්. හරියටම කිව්වා නැත්නම් නයනා. දයනා ඔව් ඒ ළඟින් ගියා එහෙනම් සුරේත්‍රා කාන්තිමල්. නයට බැරිද? සුරේත්‍රා කාන්තිමල්. මල් මල් නෙමෙයි වල් මල් වනචර යකෙක් නෙමෙයි. තව චූන් එකක් දෙමු නේද මදි දෙමු දෙමු. බබා හම්බෙලා වගේ. බැරි පොඩ පෙප්සි ටිකක් දෙමු. Butuh aku. ලොකු නාම මයි කරන අන්නේ පාපුරේ Udah gila udah kayak. එතකොට මගේ කටට ඉදින් කෙලුරේ පොතේ මගේ කොකොල් පුතේ
මෙතන ආවේ? අද මොකෝ ඇත්තටම මේ පැත්තේ ආවේ? අපි දන්නවා. අද විශේෂ කාර්යයක් සිද්ධ වෙනවා කියලා ආරංචියක් අපිට ලැබුණා. එහෙමයි. මේ බණ්ඩාරනායක විද්‍යාලේ. ඉතින් අපි මේ විදුහල්පතිතුමාට එතකොට නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට එහෙමයි. ඒ වගේම ආචාර්ය මණ්ඩලයට ඔව්. ඒත් එක්කම මේ පුංචි දුවල පුතාලා හැමදෙනාටම එහෙමයි. ආශිර්වාද කරලා ආ. ඒ අයට ඇති වෙලා තිබෙන අටල් නුවක් රෝස වෙන ලෙඩ රෝග සියල්ලම දුරීභූත වේවා. නවග්‍රාහකයන්ගෙන් වෙන්න තියෙන සියලු අනතුරු බාධක දුරු වේවා. සේකක් සාන්තියක්ම වේවා කියලා හිතලා පත්තිනි දේවියගේ මේ පත්තිනි සලුවේ ආශිර්වාදයක් කරලා යන්න තමයි අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එහෙමයි. ඉතින් අපි ආශිර්වාද ගන්නම හැමදෙනාම ඊට කලින් තව පොඩි චූර්ණයක් ගත්තොත් හොඳයි. ගමු. මම රෙඩි. චූර්ණෙදී මතක නෑනේ. අල්ලලා දෙන්න. පොඩි කෝ සපටයක් දෙන්න විසිල්ලක් ගාලා ඌවක් කියලා අප්පඩියක් ගන්න. කරන්නේ මේ තව හිතවන කවියක් කිව්වොත් හොඳයි කියලා හිතෙනවා. කියමු. පොඩි දරුවොත් ඉන්න නිසා. කියමු. මාතර ගඟේ ඉන්නා කිකිලිගේ පැටියා යන දොරිවැන් නවතාගෙන විදියා තල්ල දුදයි බෙල්ලේ ගෝ මරකටියා යන්නේ ලෝරි යනවා මේ මිරිනුකයි මාතර කිකිලිගේ පැටියා ඒක ඉවරයිනේ. ඒක ඉවරද? ඒක ඉවරයි. වෙන කවියක් පටන් එන ගන්න. වෙන කලින් ඒක නෙමෙයි. මේ මොකද හිතන්නේ මගේ මේ තෝම්බ දැක්කාම සෙවල පෙරෙනවා ඉවරයක් නෑ කියලා හිතෙන්නේ. ඒක තමයි. මේ ආස නැත්නම් මේ හාත්ත් දෙන්න කවුරුවත් සෙවල පෙරිච්ච මූණකට මෙන්න මේ අමිස් සර් ඉන්නවා. උදේ මහසෝන ගහලා ඉන්නේ. බේරජන් ඇවිල්ලා ඉන්නේ. මහසෝනත් ගැව්වා මොනිත් ගැව්වා. ඔය එච්චරයි අඩු. බේරන් ඇවිල්ලා ඉන්නේ අද. ඒක නෙමෙයි ලොකු අයියේ. ඔව් මල්ලි. මේ අපි තව පොඩි චුකුන් එකක් දාලා යමු. ඉතින් කාල වේලාවක් යනවනේ නේද? අපි යමු. ඔව්.
හාමුදුරුවෝ. ඇතිනේ. ඇති අපි ලංකාවට වයසේ වගේ. අපි එනම් සෙස්සාන්ති කවි කියලා යමු. හොඳයි.